ආයුබෝවන් සුබ දවසක් ආදරණීය පොඩි වැඩ සියලු දෙනාටම ඔන්න මං අදත් ආවේ ඔයා ආසම කරන ගණිතයේ ලස්සන ගණිත ගැටලු රටාවක් ඔයත් එක්ක විසඳන විදිහ කතා කරන්න. පැහැදිලි නේද? රයිට්. එහෙනම් ඔන්න හොඳ බබාලා වාගේ අදත් වීඩියෝ එක ඉවරනකම් බලන්න. එහෙම නැතුව මගින් වීඩියෝ එක නවත්තලා කණ්ඩ දුවන්න එපා, සෙල්ලම් කරන්න දුවන්න එපා. එක දිගට මේක බලලා මේක ඔයාගේ ඔළුවට නියමයටම දාගෙන අපි විභාගයට ලියනකොට මේක පටස් ගන්නකොට විසඳන්න ඔන්න try කරන්න ඕනේ. පැහැදිලිනේ? right. එහෙනම් අපි යන් අද ගැටලුව මොකක්ද කියලා බලන්න. හරි. දැක්ක නේද ගැටලුව මොකක්ද කියලා? සමීකරණ අම්මෝ සමීකරණ කියද්දි තින්නේ 11 වසරයටත් තියෙනවා. නමුත් ඒවා නෙමෙයි අපි කතා කරන්නේ. මේවා හරි සරලයි සහ හරි ලස්සනයි මේවා. ඒ නිසා ඔන්න බලමු මොකද්ද ඔයාලට දීලා තියෙන සමීකරණය කියලා. මේ බලන්න. ත්‍රිකෝණය එකතු කිරීම කොටුව. අපි කොටුව කියලා කියමු. right. ත්‍රිකෝණයට කොටුව එකතු කරපුවම පුතේ යගේ 42යිලු. මේ බලන්න. ත්‍රිකෝණයෙන් කොටුව අඩු කරපුවම උත්තරේ 8යිලු. එහෙනම් ඔයාගෙන් අහන්න ප්‍රශ්නේ මොකද්ද? ඔයා දන්නෝ. ත්‍රිකෝණයට එන අගය කීයද? කොටුවට එන අගය කීයද කියලා තමයි අහන්නේ. කොටුවට අගයක් එනවද? ඔව් රවුමටත් එනවනේ. නෑ. අපි මේ අහන්නේ මොකද්ද? මේ කොටු සලකුණට එන අගය කීයද කියලා අහන්නේ. ඉතින් පුතේ හරි ලේසියෙන් එක කරන්න. මුලින්ම කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයා මුලින්ම හොයාගන්න ඕනේ මෙන්න මේ ත්‍රිකෝණය සහ කොටුව කියන රූප දෙකෙන් මේ රූප දෙකෙන් ලොකු රූපය මොකද්ද පොඩි රූපය මොකද්ද කියලා. පැහැදිලිද? ඒක හොයාගන්නත් හරි ලේසි. මේ බලන්නකෝ. මේක හොයන්න අපි යොදාගන්නේ මෙන්න මේ සමීකරණය. මේ සමීකරණය තමයි අපි යොදාගන්නේ ඒක හොයන්න. මේ බලන්නකෝ. ත්‍රිකෝණයෙන් පුතේ කොටුව අඩු කරපුවාම උත්තරේ 8යිලුනේ. එහෙනම් අපිට හොඳටම තේරෙනවනේ පුතේ මේකෙන් ත්‍රිකෝණෙද ලොකු කොටුවද ලොකු? කොහොමද හොයන්නේ? අපි සාමාන්‍යයෙන් පුතේ අඩු කරනකොට ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනානේ අඩු කරන්නේ නේද? ඒ නිසා මට ගන්න පුළුවන් පුතා ලොකු එක්කෙනා කවුද? කවුද ලොක්කා? ලොක්කා තමයි ත්‍රිකෝණය. ලොක්කා ත්‍රිකෝණය නම් පුතේ පොඩ්ඩා කවුද? කවුද පොඩ්ඩා? පොඩ්ඩා නෙවෙයිනේ පොඩ්ඩා. කවුද පොඩ්ඩා? පොඩ්ඩා තමයි කොටුව. පැහැදිලි නේද? right. ඒක ඔයාට හොයාගන්න පුළුවන්. දැන් එහෙනම් අපි ත්‍රිකෝණයේ පුතේ අගය හොයමුද නැත්නම් ත්‍රිකෝණයට එන වටිනාකම හොයමුද? එයාගේ අගය right. එහෙනම් මෙන්න මෙයාගේ ලොක්කා ත්‍රිකෝණේ නම් ලොක්කාගේ අගය හොයන්නේ පුතේ මෙන්න මේ 42ට. ඒ කියන්නේ මේක තමයි පළවෙනි සමීකරණය. මේක තමයි දෙවෙනි සමීකරණය. පළවෙනි සමීකරණයේ 42ට දෙවෙනි සමීකරණයේ මේ යට මොකද කරන්නේ? එකතු කරනවා පුතා. එතකොට උත්තරේ කීයද? 42ට 8ක් එකතු වුණාම 50යිනේ පුතා. 50 පුතේ දෙකෙන් බෙදපුවාම කීයද උත්තරේ? 25යි. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයගේ කීයද? ත්‍රිකෝණයට එන අගේ 25යි. පැහැදිලිනේ කතන්දරේ? right. පොඩ්ඩ හොයන්නේ කොහොමද? පොඩ්ඩ හොයන්නේ මෙහෙම. 42න් පුතා අඩු කරනවා අපි 8ක්. එතන අඩු කරනවා. 42න් 8ක් අඩු කරපුවාම කීයද බලන්න? කීයද? අඩු කරන්න 42න් 8. 42න් 8. අඩු කරන්න. කො? මදි. 42න් 8 මනෝමයෙන් අඩු කරා. දෙකක් අඩු කරා 40. තව කීයක්ද? 6ක් තියෙනවා. එහෙනම් 34යි. පුතා 34 දෙකෙන් බෙදපුවාම අපිට කීයද එන්නේ? 34 දෙකෙන් බෙදපුවාම එන්නේ 17යිනේ යන්නේ. එහෙනම් ත්‍රිකෝණයගේ 25යි. ත්‍රිකෝණයගේ කීයද? අතුලෙන්ම ලියමු. ත්‍රිකෝණයගේ 25යි. කොටුවේගේ 17යි. ඔයාට ඕනනම් මේක ඇත්තද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ කියලා තියෙන එක ඇත්තද කියලා බලන්න පුළුවන්. එතකොට ඔයා හොයාගත්තු උත්තරත් හරිමද කියලා සාතික කරගන්නත් පුළුවන්. හදලා බලන්නකෝ ඉතින් මේ ත්‍රිකෝණයට අපි දාන්නේ කීයද පුතේ? ත්‍රිකෝණයට දාන්නේ 25යි, කොටුවට දාන්නේ 17යි. දැන් එකතු කරන්නකෝ මේ 7යි 5යි කීයද? 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 1යි 2යි 3යි 3යි 1යි 4යි. පැහැදිලි නේද? right. මේවා තමයි සමීකරණ. මේ සමීකරණ වල මුල් අවධිය තව තියෙනවා සමීකරණ වලට. හරිද? ඒවත් මම අරන් එන්නම්. මෙන්න මේවා මෙහෙම හදන්න පුළුවන්. මේක ඉතින් ඔයා ලස්සනට ගණන් දෙක තුනක් හදලා ප්‍රැක්ටිස් කරපුවාම තප්පර 5යි යන්නේ. නේද? right. එහෙනම් ගණන් ටිකක් හදන්න මමත් දාන්නම් ගණන් ටිකක් ඔයා ඒවත් හදන්න අපි
තව වීඩියෝ එකකින් හමු වෙමු. මේක ඔයා බලන්න යාළුවටත් බලන්න දෙන්න මතක් කරලා. right එහෙනම් සුබ දවසක්.